කොහොමද යාළුවනේ ඉතින් ඇත්තටම කිව්වොත් මම අද සාදෝටෙක් channel එකත් එක්ක තව vlog එකක් ගෙනවා අද පළවෙනි vlog එක අද අපි යනවා වරායට වරාය කිව්වොත් බෝට්ටු බලන අර තියෙන්නේ වරාය අන්න ඒකට තමයි අද අපි යන්නේ අපි බෝට්ටු ඇතුළත් බලනවා ඉතින් යාළුවනේ ඉතින් යන්නේ ඕගොන්ට ගෙදර ඉඳන් මේක බලන්න පුළුවන් කොහොමද travel කරන්නේ ඉතින් යාළුවා මගේ YouTube channel subscribe කරලා තියා bell icon එක click කරන්න අමතක කරන්න එපා ඉතින් යාළුවා ඊට පස්සේ අපි හැමතැනම travel කරන දේවල් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉතින් යාළුවා අපි මෙතන වැඩි වෙලා ගන්න නැතුව ඉතින් යමු එතනට එහෙනම් යාළුවනේ අපි යන ගමන් කතාවක් කියන්නම් ඉතින් කොහොමද යන්නේ වෙන්නත් විවරයට තමයි අද මේ වීඩියෝෙන් සුපිරි vlog එකක් කරලා තියෙන්නේ ඉතින් අපි වැඩි කතා නැතුව යන් වරායට එනම් යම් ඉතින් යාළුවා දැන් අපි ඇවිල්ලා ඉන්න වරායට දැන් අපි අතට යනවා හරි හරි යාළුවා මේ තමයි වරායල කොහොමද ගැම්ම ලස්සන නේද ඉතින් යාළුවනේ හොල් ඔහට ගෑ අපි ගැන අහන්න එපා කියලා. අතුරන් කොහොමද අහන්න ඕනනේ. ඉතින් ඒක ඉතින් යාළුවා දැන් අපි ඇවිල්ලා තියෙන්නේ වරායට සුපිරි නේ අතට දැන් අපි අතටත් යනවා සයිස් ඕ මේකද ඔව් දැන් ඉතින් මේකට ඕ කොට ඉන්න මෙහෙම කිව්වා කියලා තාත්තා ලස්සන දැන් අපි යන්නේ ඔව් ඉන්න කැමති නෑ කිව්වා කියලා කියන්නේ ඔයාලා එන්න කැමති නෑ කිව්වා කියන්නේ. ලොකු ඒවත් තියෙනවා ඉතින් යාළුවනේ සුපිරි පට්ටම ලස්සනක් තියෙන්නේ අතින් පාරක් කොහොමද තියන්නේ ඉතින් අල්ලගන්න ඕනේ. ඊට පස්සේ මේ මගෙන් ඊට පස්සේ විස්තර හදි මම කිව්වා මම මෙහෙම කෝල් කරා මම ඔව් මේ තෙල් වගේක් ඇදලා තියෙන්නේ මේ ඔව් පැකල ගහලා තියෙන්නේ යාළුවනේ දැන් අපි යනවා රීකන්ඩිෂන් තමයි දෙන්නේ ඌ හරියට කරන් යන්න වෙන්නේ. ඔව් මේ හිටපු අපි එන්නා. ඉංජින් හිටියද අපි යාළුවෝ ඇතුළේ මේක ලොකු ඉන්නවද? ඔව් ඒක දැකී දෙනෙක් කෙනා. ඒ හත ඉතින් යාළුවනේ සුපිරි නේද පට්ට මෑට් දෙකින් කියන්නේ තමයි ඇතුළේ එන්ජින් එක ඉතින් කරගන්න මේකෙන් තමයි ඉතින් ගියර් CM සිස්ටම් ගිහිලා තිබුණේ මෙතනින් ඉතින් තමයි එන්ජින් CM ගිහින් මේකෙන් තමයි කරවන්න ඉතින් යාළුවනේ ඕගොල්ලන්ට පේනවා ඉතින් පට්ට ලස්සන ඉතින් ඒක තමයි ඒගොල්ලෝ යන්නේ මේ තමයි ෂීට් එකේ ගොඩි ගන්න ඉතින් යාළුවනේ මාත් එක ගත්තා යම්මා මේ තියෙන මයික් එකක් ඕකේ නම් එක කදලා ගන්න තියෙන ටීවී එක තියෙන තියෙන ස්පීඩම් කාන්සර් වල තියෙන්නේ හරියට දැන් තව නිවන්නේ එයන්ම පොඩ එළියට ආවා කතාවස ඒක වරින්න පුළුවන්. ඔව් අයිස් ගහලා දැන් ස්කෑනර් අරින්න මේ නෑ ටික ඒක තමයි මේ දින්නේ ඉතින් නයිස් කොට. මාළු දින්නේ. එතකොට මාළු දාන්නේ කොහොමද? මාළු ඕව කඩන්න ඔය එළියේ. ඔය කසර බැහැලා ඔව් නතුරු. කසර බහිනවද? නැත්තම් ඕක වැහැලා කඩන්නේ. ඔහොම තිබ්බට ජඹුරයි ඔව් ජමුරේ දැන්. ඔය මොනවද තියෙන්නේ විතරද? ආ ඔව් විතර
නැති ඒ දේවි. ඔකසද වෙන ෆෝන් නෑ. ඔව්. කවුද? ඔයාලා කටින්ද ගන්නේ කවුද? මේකට බහින්නවා. මාරු බහින්නවනේ. ඉතින් ඔන්න දැන් අර ආහාර ඈතට පේන එකටත් දැන් අපි යනවා ඉතින්. මේ අර තියෙන පොඩි පාරක් වගේ ගල් වැටි වලින් නම් අපි ඒ පාරටත් එනවා. තාට එහෙකින් යනවා. ඒ මොනවාද ඒ මොකද්ද තේරුම් කියන්නේ? එළවන්නේ. එතන මේ. මම නිදා ගන්නවලු. දැන් යන්නේ දැන් අර ආහාර ඈත පේන එකට තමයි දැන් අපි යන්නේ. ආහාර පේන තැනට අපි යමු. අර ලොකු බෝට්ටු මාන්න උඩ තියෙන දේවල්. ඒ වගේ. අර ලොකු වෙන බෝට්ටු තියෙනවා. නයිස් ගන්නේ ඔක්කොම තියෙන්නේ. කොහෙද? මෙතන යන්න බෑ. කොහොමද? හරි. උයිදනේ ගෙදර යනවා. ලොකු බෝට්ටු වල මේ පාට පරණ බෝට්ටු තියෙනවනේ නේ මෙතන. හදන්න ගෙන. නෑ නෑ. යන්න පුළුවන් නේ. වාහනේ ගිහලා තියෙන්නේ. සීවිල් එකක් තියෙනවා. මේකට පිස්සු කරලා මේකට යන්න පයින් යන්න මට උදේ ඉඳලා අතර ඉතලා යන්න. ලස්සනයි. බෝට්ටු කොහෙද ඉඳලා? වැහිලා. දෙක දවසක් ආම අතර ඉතින් දැන් අපි ඉන්නේ. දැන් ඉන්න අපි වරායි කොහොමද ලස්සනයි නේද? හරිම ලස්සනයි තියාන්නේ මේ වගේ තව වීඩියෝ කරන අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න මතක කරන්න එපා. channel එක උඹට පේනවා දැන් අර ආහාර නිකන් මනාලි කියලා වගේ. මම පොඩ්ඩක් පොඩ එළිය වැඩි කරන්න. හරිම ලස්සනයි නේද යාළුවනේ? ඉතින් යාළුවනේ මේක මාරු අත්දැකීමක් ඉතින් හරි කට්ටිය කළා තියෙනවා. මේ වගේ තන් වලට මම කොච්චර දමුදු දන්නේ නැහැ කියන්නේ. අන්ටම බයවුත් තියෙනවා. ඕ යා. අර අපි හිටපු තැන බෝට්ටුව තියෙන බෝට්ටු මෙහි තමයි බෝට්ටු තියෙන්නේ. පේන්නේ නැහැ. ඒ බෝට්ටු ලොකු බෝට්ටු වලට වැහිලා තියෙන්නේ. අපි හිටපු බෝට්ටුව අම්මා යන්නේ අනේ රෝමක් වගේ එක අරලා වගේ ඉතින් දාවන පාට්ටමයි ඉතින් මේ වගේ අත්දැකීම් කරන්න ඕනේ. අය වෙන්න පොර එන්න ඔයගොල්ලෝ එල්ලට ගිහලා දිනවා කමෙන්ට් එකක් දාන්න යන්න. මේ වගේ පලාතකට වෙන යන්නේ මේ ඔයාලට කියන්න කැමති මොනවද මේ. ඉතින් මම මෙතන යනවා. ඔබ ඉතින් තව මේ ලස්සන දවසකින් අද අපි තව හම්බෙමු. ඉතින් යෝගෙන්ද මම බලාපොරොත්තු වෙනවා තියානේ මොනවද එන යාළුවනේ තව හැමතැනම ට්‍රැවල් කරන්න අනිවාර්යෙන් ලස්සන තව vlog එකකුත් ගේනවා. ඉතින් යාළුවනේ අපි එනම් වෙඩි මම තව ලස්සන දවසකින් තව අලුත් දවසකින් ආපහු හැමෙමු. bye.